කොහෙද මේ හදිසිය දුවන්නේ? මොහොතකට නවතින්න. බලන්න මේ ලියති සුන්දරත්වය. තව ටික දවසකින් කරල් පීතිලා හරි ආඩම්බරෙන් අපි දිහා බලන් ඉඳීවි. ආඩම්බර වෙන්න ඕනි තමයි. කොච්චරනම් කැපකිරීමක්, වෙහෙසක්, දරා ගැනීමක් මේ පීතන කරල් කුසට ආහාරක් වෙන්න අපේ බත් පතට එනකල් ගෙවනවද? මේ පීතන මිනිසුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා. ඒ බලාපොරොත්තු වලට මහා ලොකු වටිනාකමක් තියෙනවා. මේ අල්ලපනල්ලේ මට පුංචි කතාවක් මතක් වුණා. ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතුණා. මං වාගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හුඟක් දුක් විඳලා මහන්සි වෙලා ලේ දහදියේ කඳුළු වගුරවලා ඔයා මරමුණක් දිනන්නේ නැති. ඒ වගේ වෙලාවට ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙලා තියෙන්නේ? මොහොතකට වගින් අහන්න. ඒ වගේ උත්තරීතර වෙලාවක ඔයාගේ කකුලෙන් ඇදපු, වට්ටපු, ඔයාට hina වුණු මිනිස්සුන්ව මතක් වෙනවද? ඒ මිනිස්සුන්ට රිටර්න් එකක් දෙන්න ඕනි කියලා හිතනවද? එහෙම දැනිලා තියෙනවද? ඔව්, මට නම් එහෙම දැනිලා තියෙනවා. ඔව්, ඒක මිනිස් ස්වභාවය. එහෙම දැනෙනවා මිනිස්සුන්ට. හැබැයි මම දවසක් හිතුවා මොනවද මට ඒ වයින් ආපහු ලැබුණේ කියලා. නෑ, මට මුකුත්ම ලැබිලා නෑ. යඩුම තරමේ අර මුගාක් අමාරුවෙන් ගත්ත ජයග්‍රහණයේ සතුටවත් රඳව ගන්න හැකියාව ලැබිලා නැති වෙලාවල් තියෙනවා. ඉතින් අපි අපිවම රවට්ටගෙන කියලා හිතන්නේ නැද්ද? මට එහෙම දැනුණා. ඒක නිසායි මම මේ කතාව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවේ. අපි අපේ ගමනාන්තයට බොහොම අමාරුවෙන් ගියාට පස්සේ ඒ යන අතරතුර බුරපු බල්ලෝ ගානවත් ඒ බල්ලන්ගේ මූණවල් කටවල් ටිකවත් අඳුරගෙන මතක තියාගෙන නැවත ගමනාන්තයට ගිහලා ආපහු හැරිලා ඇවිල්ලා ඒ බල්ලන්ට ගල් ගහනවා නම් ඒ ලැබපු ජයග්‍රහණයෙන් වැඩක් තියනවද? නෑ නේද? ඇත්තටම වැඩක් නෑ. අපි ඒ බල්ලන්ට ගල් ගහන්න යොදන කාලය, ඒ මහන්සිය සෝබා දහමට නොවන අවනත ලෝකේ කිසිවක් නෑ. ඒ කියන්නේ සෝබා දහම මේ හැමදේම බලාගෙන ඉන්නේ. අපි රිටර්න් දෙන්න ඕනේ නෑ. අපි රිටර්න් දෙන්න ගිහිල්ලා අපේ හිත නරක කරගන්න, අපේ හිතේ වෛරය පතුරව ගන්න, ක්‍රෝධය පතුරව ගන්න ඕනේ නෑ. අපි නරක වෙන්න ඕනේ නෑ. ඒ රිටර්න් එක සෝබා දහම විසින් ඒ පුද්ගලයන්ට ලබා දෙනවා. අපිට තියෙන්නේ බලාගෙන සිටීම පමණයි. දැන් මේ බලන්න මේ ලස්සන වැව කොච්චර සාන්තද, කොච්චර සුන්දරද, කොච්චර නිසංසලයිද. මේ වැව වගේ වෙන්න ඕනේ අපි. අර කරකචක කාලේ, අර අමාරු කාලේ, දුක් විඳපු කාලේ අවසන් කරලා දැන් අපි මේ වැවක් වගේ නිසංසල වෙන්න ඕනේ. අපේ සතුට සමරන්න ඕනේ. අපේ සතුට සමුරන්න අපි මේ වෙලාව යොදාගමු. දැන් මේ දැනෙන සැනසෙල්ල අපිට ආය දවසක කියලා දේවි. අපි විඳපු මහා දුක් ගොන්න අවසන් කියලා. ඒ විඳපු කාර්කචක කාලේ අපේ ජීවිතෙන් අවසන් කියලා අපිට කියලා දෙයි. අපි ඒක විඳගමු. එහෙමනම් ජය වේවා හැමෝටම.